පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි, අදත් අපි සූදානම් වන්නේ වෙනදා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පණිවිඩය පිළිබඳව තේරුම් ගන්න, අවබෝධ කරගන්න. දැනුමේ සීමාවෙන් ඔබට ගොස් දැනුමෙන් නොනවති අවබෝධයේ සීමාවට සම්ප්‍රාප්ත වෙන්න. මේ හැම කෙනෙක්ම මේ සවන් දෙන බොහෝ දෙනෙක් දැනුමේ සීමාවන් තරණය කරලා ඉවරයි. ඒත් විමුක්තිය උදා නොවෙච්ච නිසා අවබෝධයේ සීමාව සොයනවා. ඒ අවබෝධයේ සීමාව තමයි ඔබ වෙනස් කරන්නේ. තවමත් මානසික වශයෙන් විවිධ පටු සීමාවල් වලට හිර වෙලා ජීවිතයේ හුඟක් දේවල් ඇත්තයි කියලා හිතාගෙන ඔබ මේ සංසාර ගමන තුර හිර වී සිටින බව කල්පනා කරන්න. සමහර දේවල් ජීවිතයේ අපි හිතනවා ඒ විදිහට වෙන්න ඕනේ කියලා. ඔබත් එහෙමයි. ඒක හරිද වැරදිද? අපි සමහර දේවල් හිතනවා ඒක අපි හිතන විදිහට වෙන්න ඕන. ඔබ හිතනවා මා මෙතන සිටිය යුතුයි කියලා. හරිද වැරදිද? ඒක හරිද වැරදිද? වැරදි. එවන්නක් නැත. මා ඔතන සිටියත් මෙතන සිටියත් ඒ දෙකේම විශේෂතාවයක් නැත. මං කියන දේ පැහැදිලිද? එහෙනම් මේක මොකද්ද මේ ඇතුළේ තියාගෙන ඉන්න? සීමාවක්. තේරුණාද කියන එක? මුලින්ම අවබෝධය සඳහා මේ සීමාව අයින් කළා දාන්න. මං කතාවක් කියන්නම්. සෙන් කතාවක්. එක ගෙදරක හිටියා පුතෙකුයි තාත්තා කෙනෙකුයි. මේ දෙන්න විතරයි මේ ගෙදර හිටියේ. මේ තාත්තා හැමදාම මේ පුතා ගෙදර නවත්තලා රස්සාවට යනවා. මේ පුතා ගෙදෙට්ට වෙලා ආරක්ෂා සහිතව ඉන්නවා. දවසක් තාත්තා රස්සාවට ගිහිල්ලා එනකොට පුතා කවුදෝ කෙනෙක් ගේ ඉස්සරහ මරලා දාලා පුච්චලා අඳුන ගන්න බැරි වෙන්නම තාත්තා ඇවිල්ලා බැලුවා. ඉතුරු වෙලා තියෙන්නේ මොනව විතරක්ද? අලු විතරයි. තාත්තා බොහොම ආදරෙන් මේ පුතා හැදුවේ. ඒ ආදරේ කොච්චරද කියනවනම් අර ඔක්කොම අලු ටික දාගත්ත පුංචි කලයකට. දාලා ඒ කලේ එල්ල ගත්ත පිටේ. දැන් තාත්තා යන තැනට මොකක්ද අරගෙන යන්නේ? අර අලු කලය. අවුරුදු ගණනක් ගියා. දවසක් රාත්‍රියේ කෙනෙක් ඇවිත් දොරට තට්ටු කරනවා. තාත්තේ මම ආවා. දොර අරින්නයි කියලා. ඒතකොට මේ තාත්තා කියනවා ඔය බොරු. පුතා මැරුණා. මන් ළඟ අලු. ඔය බොරු කියලා. දොර අරින්නේ නැතුව දොර වහගෙන හිටියා. දොරට තට්ටු කළ පුතා තාත්තගේ සෙනෙහස අහිමි වෙච්ච නිසා නැවත යන්න ගියා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. කවුද හරි කවුද වැරදි? වෙලා තියෙන ඇත්ත කතන්දරේ කවුද හොරෙක් ඇවිල්ලා මැරිච්ච ළමයෙකුගේ මරණයක් ගෙනල්ලා දාලා මේ ළමයා අරගෙන පැනලා ගිහිල්ලා. කලක් ගියාම මේ ළමයා ඒ හිටපු තැනින් පැනලා නැවත ආවා තාත්තා සොයාගෙන. හැබැයි තාත්තා පූර්ව නිගමනයක් කරලා ඉවරයි. මොකද පූර්ව නිගමනය? පුතා මැරිච්ච බව. දැන් බලන්න ඔබත් ඔබේ ජීවිතයේ සමහර දේවල් වලට කලින්ම
මොකද කරන්නේ? එක එක පූර්ව නිගමන හදාගෙන ඉන්නවා. ඒ පූර්ව නිගමන හදාගෙන ඉන්න තාක්කල් සත්‍ය ඔබට තේරෙන්නේ නැහැ. සත්‍ය ඔබට වැටහෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? පූර්ව නිගමන ඉවත් කරන්න. කිසිම පූර්ව නිගමනයක් ධර්මයේ පිළිබඳව කරන්න යන්න එපා. පූර්ව නිගමනයක් කළොත් ඔබ සත්‍යයෙන් දුරස් වෙනවද සත්‍යයට ලං වෙනවද? ගාක් දුරස් වෙනවා. දැන් පැහැදිලි නේද? මිනිස්සෙක් හැමදාම පන්සලට රතු ඇඳගෙන එනවා. පන්සලේ හාමුදුරු හිතුවා මේ මිනිස්සයා අයිති මොකක් හරි දේශපාලන පක්ෂයකටයි. ඒකයි මේ හැමදාම රතු පාට ඇඳගෙන ඉන්නේ කියලා. දවසක් මේ හාමුදුරු මේ මිනිස්සට කතා කරලා ඇහුවා. මේ තමුසේ මේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ කෙනෙක්ද මේ හැමදාම රතු ඇඳගෙන? නෑ හාමුදුරනේ ගෙදර දේවාලයක් තියෙයි කිව්වා. බලන්න කල්පනා කළා. කිසිම දෙයක් පිළිබඳ හදිස්සි වෙලා පූර්ව නිගමන වලට එළඹෙන්න යන්න එපා. ජීවිතයේ යම් යම් අවස්ථාවල හදිස්සි වෙලා පූර්ව නිගමන වලට එළඹිලා වැරදුන් නැද්ද? ජීවිතය පටලවා ගත්තේ නැද්ද? ජීවිතය අවුල් කරගත්තේ නැද්ද? දැන් එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන සත්‍ය අවබෝධ කරන්න අවශ්‍ය කෙනා කිසිවක් පිළිබඳ පූර්ව නිගමන වලට නොයා යුතුයි. දැන් එතකොට කාටවත් පූර්ව නිගමන කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් කවුරුද කෙනෙක් මාමේ කියන දේ සත්‍යයි කියලා පූර්ව නිගමනයක් කරගත යුතුද නැද්ද? අපෝ නෑ. දේශනාව අහන්නත් කලින් මම කියන දේ සත්‍යයි කියලා පූර්ව නිගමනයක් කරගත්තොත් මේ ඔක්කොම විශාල අමාරුවකට ඇද වැටෙනවා. ඒ කියන්නේ මේ කාටවත් සත්‍ය තේරුම් ගන්න බැරි වෙනවා. මනස විවෘත කරගන්න. මනස අවදි කරගන්න. දේශනාවට සමන් දෙන්න. මනස අවදි කරගෙන ඔබ දේශනාවට සමන් දෙන විට සත්‍යයට ඔබ ලං වෙනවා. ඔබට සත්‍ය ලං වෙනවා. ওই දෙගොල්ලෝ දෙපැත්තටම දුරස් වෙලා ඉන්න දෙගොල්ලා දෙපැත්තට ලං වෙන්න පටන් ගන්නවා. දැන් හරිනේ. පූර්ව නිගමන කරන්න යන්න එපා. පූර්ව නිගමන කළොත් සත්‍යයේ පණිවිඩය හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. සත්‍ය ඔබෙන් දුරස් වෙනවා. මනස අවදි වෙන්න ඉඩ අරින්න. දැන් මං අහන කොහොමද මනස අවදි කරන්නේ? දැන් මේ හැමෝම නිදිද නැද්ද? නිදි. මොකක්ද අවදි වෙච්ච මනසක ස්වභාවය? අවදි වෙච්ච මනස කිසිම තැනක බැඳෙන්නේ නැහැ. කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒක තමයි අවදි වෙච්ච මනස. දැන් ඔබ ප්‍රාර්ථනා කරනවද? අනාගතය ප්‍රාර්ථනා කරනවද තවමත්? කරනවනේ. ඒ කියන්නේ මනස අවදි වෙලා නැහැ. ප්‍රාර්ථනා කළාම මේ ප්‍රාර්ථනා කරපු අනාගතය සිද්ධ වුණාද? කලින් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැති නිසා ප්‍රාර්ථනා කිරීම අත්හැරලා දාන්න. බලන්න දැන් කොච්චර නිදහස්ද කියලා. මා කලින් කිව්වා මා මෙතන සිටිය යුතුයි ඔබ ඔතන සිටිය යුතුයි කියන පූර්ව නිගමනයට එළඹෙන්න එපා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ අවශ්‍යතාවය ඇති වුණොත් ඒක ඔබට සත්‍ය අවබෝධයට බාධාවක්. සත්‍ය සොයාගෙන යන පුද්ගලයා කිසිම දෙයක් පිළිබඳව හදිස්සිය නිගමන කරන්නේ නැහැ. හදිස්සිය නිගමන කළොත් කවදාකවත් මනස අවබෝධයටපත් වෙන්නේ නැහැ. ඒකනේ කාලාම සූත්‍රයේ තියෙන කාලාම ඇවිල්ලා අහන්නේ. කාලාම කේසපුත්ත කියන ගමේ ගම්වැසියෝ හඳුන්වන්නේ කාලාමයෝ කියලා. බුදුහාමුදුරේ ගමට ගියා. ගියාම එහි පිරිස උන්වහන්සේගේ දේශනාවට සවන් දෙන්න ආවා. ඇවිල්ලා එක පුද්ගලෙක් නැගිටලා කියනවා කාලාමයෝ ස්වාමීනි ඊයේත් මුනිවරයෙක් ආවා. පෙරේදාත් මුනිවරයෙක් ආවා. ඊට කලිනුත් විවිධ අය අපේ මේ ගමට එනවා. ඇවිල්ලා අපිට දේශනා කරනවා. ඒ දේශනා කළ ස්වාමිනී ඔක්කොම කියනවා ඒගොල්ලෝ කියන දේ පමණයි සත්‍ය, අනික් අය කියන දේ බොරුයි කියලා.
හරි ප්‍රශ්නික ස්වාමීනි අපි. දැන් අපි කොහොමද සත්‍ය හා අසත්‍ය පිළිබඳව විශ්ලේෂණය කරන්නේ? දැන් ඔබටත් ඒ ප්‍රශ්නේ නැද්ද? දැන් මේ කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? ඇත්ත හා බොරුව පිළිබඳව විශ්ලේෂණය කරන්න විදියක් අපි හදාගත යුතුයි. ඒක තමයි කලාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මානුස්ස වේන අහු පමණින් අනුශ්‍රවයෙන් පිළිගන්න යන්න එපා. මා පරම්පරාවෙන් ආපු පමණින් පිළිගන්න එපා. මා බබ්බ රූපතාය මෙහෙම වෙන්න පුළුවන් ඒ නිසා මෙහෙම ආයෙනම් හරි පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට හරි ගියාට පිළිගන්න එපා. මා ණය හේතු න්‍යායට එකඟ වුණාට පිළිගන්න එපා. මා සමනෝ ගරූති අහවල් භික්ෂුවට තියෙන ගෞරවය නිසා පිළිගන්න යන්න එපා. විමසන්න, සොයා බලන්න. සොයා බලලා කැමතිනම් තමුන්ට සත්‍යය කියලා හිතෙනවා නම් තමුන්ගේ ආත්මීය විමුක්තිය සාධනය වෙන බව තේරෙනවා නම් මොකක්ද ආත්මීය විමුක්තිය සාධනය වෙන බව කියන්නේ? මොකද ඒ වචනේ තේරුම? ආත්මීය විමුක්තිය සාධනය වෙනවා කියලා කියන්නේ සිත තුළ මෙතෙක් කලක් පැවතිච්ච කලබලකාරී නොසන්සුන් බව නිවි පහන් මේ ශාන්ත භාවයට පත් වෙනවා නම් එය සත්‍යයි කියලා පිළිගන්න. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. ඔබ තුල මෙතෙක් කලක් පැවතිච්ච රාගය, ద్వේෂය, මෝහය දේශනාවට සවන් දුන්නාම නැවත ඇති නොවන ලෙස ප්‍රහීන වී යනවා නම් නැති වී යනවා නම් එය සත්‍යයි කියලා පිළිගන්න. නැත්නම් පිළිගන්න යන්න එපා. දහම ගැඹුරුයි. දැන් බලන්න කාලාම සූත්‍රය කියවලා. කාලාම සූත්‍රයේ තියෙන අපි කවුරුවත් කිව්වට කලබල වෙලා පිළිගන්න යන්නේ නැහැ. දැන් මේ දේශනාව මම කියනවා මනස අවදි කරගන්න කියලා. හැබැයි මම කිව්වට හදිස් වෙන්න ඕන නෑ. ඉස්සෙල්ලා බලන්න යා කිව්වට මම අවදි වෙලා ඉන්න කෙනෙක්ද? නැත්නම් මම අවදි නොවෙච්ච කෙනෙක්ද? තවමත් මානසික වශයෙන් යම් සීමා රාමු තුරට මං හිර වෙලා ඉන්නවද? ඔබ හිර වෙලා ඉන්නවද? ඉන්නවද නැද්ද? මනසේ යම් රාමු සීමා දාගෙන ඒවා වෙන්න ඕන කියලා හිතන සමහර ඒවා නොවෙන්න ඕන කියලා හිතනවා. හැබැයි වෙන්න ඕන දේ. වෙන්න ඕන දේවත් නොවෙන්න ඕන දේවත් නොව සිදුවන්නේ සිදුවිය යුත්තයි. ඒක පිළිගන්න ලෑස්තිද නැද්ද? ඒක පිළිගන්න. එතකොට වීම පිළිබඳවත් නොවීම පිළිබඳවත් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි අවබෝධය. කෙනෙක් සිත දියුණු කරගෙන යනකොට ඒ සිත දියුණු වන කෙනා මනස අවදි වීගෙන යනකොට ඒ අවදි වීමේ ස්වභාවය තමුන්ට තේරුම් යන්න ඕන. මනස සංසුන් භාවයට පත්වීම තමුන්ට තේරුම් යන්න ඕන. බුදුහාමුදුරුවෝ දකින්නවා කියලා කියන්නේ මොකද්ද? මනස අවදි වී යාම. නිදිබර වෙච්ච, අලස වෙච්ච, සාම්ප්‍රදායික රාමු සත්‍යයි කියලා හිතාගෙන ඉන්න ඔබ ඒ සියල්ල ගලවලා විසිකල්ලා සත්‍ය පිළිගන්න ලෑස්ති වීම. සත්‍ය පිළිගන්න ලෑස්ති වීම. මේ හැමෝම අහලා තියෙනවා තුම්බෑ ජටිලියෝ ගැන. මොකක්ද අහලා තියෙන්නේ? ගයා කශ්‍යප, නදී කශ්‍යප, උරුවේල කශ්‍යප. මේ තුන් දෙනාට විශාල පිරිසකුත් හිටියා. මේගොල්ලෝ කොණ්ඩේ වවනවා. වවලා රවුම් කර බඳිනවා. බැඳලා උඩටම බඳිනවා. කොච්චර කොණ්ඩේ වවලා බැඳලාද කියනවනම් කොණ්ඩේ කපන්න බෑ. කොණ්ඩේ කැපුවොත් ලේ එනවා. කාලයක් මේගොල්ලෝ සීල රැක්කා. බුදුහාමුදුරුවෝ ගියා මේගොල්ලෝ ඉන්න තැනට. බුදුහාමුදුරන්ට තේරුණා මේගොල්ලෝ මේ නොවන දේවල් වෙනවයි කියලා හිතාගෙන විඳවනවා. මේගොල්ලෝ විමුක්තිය සොයනවා. හැබැයි මේගොල්ලෝ ඉන්න සීමාව තුළ මේගොල්ලන්ට විමුක්තිය දකින්න ලැබෙන්නේ නැහැ. විමුක්තිය තියෙන එහා. දැන් මම මේගොල්ලන්ට විමුක්තිය කියා දෙන්න ඕන. විමුක්තිය කියා නොදී ගියොත් පව් අපරාධයක්. විවිධ ප්‍රාතිහාර්ය පෑව. දවසක් මේ අයට නාන්න